ආදරේ කියන්නම මහා ආත්මාර්ථකාමී හැඟීමක්. ආදරයෙන් පැදෙන හදවත්වල අවසාන බලාපොරොත්තුව කවදම හරි දවසක ඒ ආදරේ තමන්ගේ කරගන්න එක. හැබැයි මේ ලෝකෙ බොහෝ ආදර කතාවලට තමන්ගෙම වෙන එක හීනයක්ම වෙලා අතරමඟ නතර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතනින් තමයි මේ කතාව පටන් ගන්නේ. මෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක එරකිරීමය. ප්‍රේමය නම් සොඳුරු මනෝභාවය තුළ හුදෙක් අයිතිය පමණක්ම හොයන සිතුවිල්ල අතික්‍රමණය කරමින් අපූරු කියවීමක් මේ වචන තුළ අන්තර්ගත වෙනවා. අපි ආදරය කරන හැමදේම අපිට අයිති කරගන්න බැහැ. ඒත් අපි ආදරය කරලා අහිමිව ගිය කෙනා දිහා බලාගෙන දුර ඉඳන් සැලසෙන්න අපි හැමෝටම පුළුවන්. ඇත්තටම ඒක විදවීමකට එහා ගිය ඉවසීමක්. බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය. ආදරයේදී දැනෙන හැඟීම් විස්තර කරන්න වචන නැති වෙනකොට අහිමි වීමක වේදනාවක් කොහොම විස්තර කරන්නද? අන්න එහෙම වෙලාවට අපිට සිද්ධ වෙනවා ඒ මතක ඒ වේදනාවන් හැම දෙයක්ම සුසුම් විදිහට හදවතේ හිර කරගන්න. ඒක ලේසි පහසු හැඟීමක් නෙවෙයි. මේ වචන කොයි තරම් අව්‍යාජද? ප්‍රේමය අහිමි වුවත් ප්‍රේමය අත්හැර දෙන්නේ නැහැ. ඉතින් එයම නොවේද ප්‍රේමය? ඇස් පනාපිට බිඳුණු හීනෙක ලොවට රාසින් සැරී සැරීමය. අපේක්ෂා භංගත්වයට පත්වන මේ ප්‍රේමවන්තයා තමන්ගේ ඇස් ඉස්සරහ නැති වෙලා ගිය අහිමි වෙලා ගිය සිය පෙම්වතිය ඇය හා වැව්ව හීන ඒ ආදරණීය මතක හැම දේම එක්ක හිත ඇතුළින් හදාගත්ත හීන ලෝකයක සිතුවිලි වලින් නැවතිනවා. මොකද සැබෑ ලෝකය තුළ ඔවුන්ගේ ප්‍රේම කතාව දිගහැරීමට දැන් ඉඩක් නැහැ. සිත පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනයක නිදිවැරීමය. මිනිස්සු සයනයට යන්නේ නිදාගන්න. හැබැයි බොහෝ මිනිස්සු නොමැකෙන අතීත මතක හාර පාර හිතරිත්ත ගන්නවා. මතක අස්ස ජීවත්වමින් කොහේතෝ තැනක අතරමං වෙනවා. අවසානයේ නිදාගන්න ගිය සයනය තුළ හෝල්ලන්න ගන්නවා. ඇය තවමත් ඔහුගේ මනස තුළ ජීවත් වෙනවා. සැබෑ ලෝකයේ සිය ප්‍රේමවන්තය සමග විදීමට නොහැකි වුණු ඒ ආදරණීය සුන්දර හැඟුම් ඔහු ප්‍රේමාලිංගනයෙන් සිටින්නට වරම් නැති සයනයක සිට තනිව විඳ ගන්නවා. ප්‍රේමය අහිමිවීම තුළ මුළු ලෝකයටම ඒ බව කියමින් හඬන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. ඔහු ඇයට ඒක පාර්ශවිකව ආදරය කරනවා. ප්‍රේමය විඳිනවා. ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය. ළඟ ඉඳන්
ආදරෙන් නිමිනු පැරණි පෙම්වස් සිහිකිරීමය මෙය පෙම්වතා පෙම්වතියට කියනවා වෙන්න පුළුවන්. නැත්තම් පෙම්වතිය පෙම්වතාට කියනවා වෙන්න පුළුවන්. කවුරු කාට කිව්වත් ඔවුන් මතක අස්සකින් විදමින් ජීවත් වෙනවා. ඒක හරි පුදුමාකාර හැඟීමක්. බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක එරකිරීමය හදවත ඇතුළේ කැකෑරෙන ඒ සොඳුරු මතක අමතක කර තැබීමට සැබෑ ප්‍රේමවතයින් කැමති වෙන්නේ නැහැ. ඔව් රිදෙනවා තමයි. හැබැයි ඒ රිදෙන මතක තමයි හිතක් ඇතුළේ අපිව ජීවත් කරවන්නේ. ඇය ඔහු සමග මිමුණු පෙම්පස් සිහි කරමින් මේ ප්‍රේමවත්තයා මුළු හිතින්ම ඇයව වැළඳ ගන්නවා. ඔහු ආධ්‍යාත්මිකව සුව විඳිනවා. පණ පිටින් පුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය. ආදරය කියන්නේ ශරීරවලින් එකතු වෙන එකම නෙවෙයි. හුඟක් වෙලාවට ශරීරවලින් එකතු වෙන ආදර කතාවලට වඩා සිතින් ප්‍රේම කරන එක හරි සුන්දර හැඟීමක්. හදකැස්ම හඳුනන වචනකින්වත් නොරිත වන ප්‍රේමයක් යනු ජීවිතය මත සදාතනිකව ගැයින සෙත් කවයක්. ඉතින් ප්‍රේමයට කොයින්ද නිර්වචන? නාරද විජයසූරියගේ සොඳුරු පදවලට කපිල අපරැකගේ සුරසු සංයෝගය තුළ භාවනාවක් වන් සුනීර සුමක්ක නම් නව පරපුරේ කායකයාගේ හඬ මුසුණු මේ ගීතය හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්නට සමත් ආත්මීය කියවීමක්. ඉතින් අවසානයේ මම මෙහෙම අහන්නම්. අත්හැරුණු පසුවත් තිබිය නොහැකිද ප්‍රේමයක්? සුසුම් පපුවක එරකිරීමය